මුලින්ම ඔයාලා 4 lens කැමරාවට 4G SIM එක මෙන්න මේ විදිහට දාගන්න ඕන. ඉතින් මම මෙන්න මේ විදිහට යට තියෙන රබර් බුෂ් එක අයින් කරගන්නවා. රබර් බුෂ් එක අයින් කරගෙන මෙන්න මේ විදිහට ඔයාලා SIM එක කැමරා එකට දාගන්න. මම දාන්නේ හච් SIM එකක්. ඔයාලට ඩයලොග් මොබිටෙල් හච්. ඔය කැමති SIM තුනෙන් එකක් දාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තඹ පැත්ත බෝඩ් එකට වදින විදිහට දාගන්න තමයි තියෙන්නේ. SIM එක දානකොට ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි අනිවාර්යයෙන්ම තඹ පැත්ත බෝඩ් එකට වදින්න. ඒ කියන්නේ කැමරා එකේ බෝඩ් එකට වදින විදිහට තමයි දාන්න ඕන. ඉතින් මම මෙන්න මේ විදිහට මං ගාව තියෙන SD කාඩ් එක මේ විදිහට කැමරා එකට දාගන්නවා. ඔයා ගාව තියෙන්නේ 32GB 64GB 128 නම් ඕනනම් 256 එකක් උනත් දාන්න පුළුවන්. ඔයා ගාව තියෙන SD කාඩ් එක ඔරිජිනල් SD කාඩ් එකක් බලලා දාගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මෙමරි කාඩ් එකේ තඹ පැත්ත බෝඩ් එක වදින විදිහට හීනි පැත්ත යටට යන විදිහට මේ විදිහට මෙමරි කාඩ් එක දාගත්තා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට කැමරා එකට පවර් සප්ලයි එක දෙනවා. ඉතින් ඔයත් මේ විදිහට කැමරා එකට ජැක් කරලා පවර් සප්ලයි එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ මොබයිල් එකේ HiEC app එකට යන්න. ඉතින් මගේ මොබයිල් එකේ HiEC app එක මම ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට HiEC app එකට ගියාන් පස්සේ ඔයාට app එකේ ඉන්ටර්ෆේස් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී add device කියන එක ක්ලික් කරගන්න. add device කියන එකට ගියාන් පස්සේ ඔයාට මෙන්න මේ විදිහට QR එක ස්කෑන් කරගන්න කැමරා එක view වෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට QR එක ස්කෑන් කරගන්නවා. ඔයාලත් ඔයාලා කැමරා එකේ QR එක මෙන්න මේ විදිහට ස්කෑන් කරගන්න. ඉතින් මෙතනදී add in device කියලා පොඩි වෙලාවක් බලන් ඉන්න ඕන. ඒ පොඩි වෙලාව බලන් හිටියන් පස්සේ ඔයාට ඉන්ටර්ෆේස් එක මෙන්න මේ විදිහට add වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් device එකට name එකක් දෙන්න. මම මෙතන home කියලා තමයි device name එක දෙන්නේ. ඊට පස්සේ next කියන එක touch කරගන්න. next කියන එක touch කරගත්තාම පස්සේ ඔයාට okay කියලා option එකක් එනවා. okay කියන option එක දුන්නාන් පස්සේ ඔයාට ඉන්ටර්ෆේස් එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි කැමරා එක ඔයාලගේ මොබයිල් එකට ඇඩ් කරගන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ දන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා.